බුද්ධ සමයේ අඳුරු වනාන්තරයක් මැද භයානක යක්ෂයෙකු වාසය කළා. ඒ යක්ෂයා නම් ආලවකය. ඔහු අතිශයින් බලවත්. ඔහු කෝපයෙන් පිරුණු කෙනෙක්. ගමේ ජනතාව භයෙන් ජීවත් වුණා. ඔහුගේ නාමය ඇසුනත් හදවත කම්පා වුණා. එක රාත්‍රියක අඳුරුකම මැදින් අසීමිත ශාන්තිමත් පාදසද්දයක් ඇසුණා. බුදුන් වහන්සේ ආලවකගේ ගුහාවට නිර්භීතව ඇතුල් වුණා. ගුහාව කම්පා කරමින් ආලවක කෝපයෙන් ගැටගසා කීවා, "මහණෙනි, පිටවෙන්න." බුදුන් වහන්සේ කිසි බයක් නොපෙන්වා සංසුන්ව පිට වුණා. "එන්න." ආලවක නැවත හඬා කීවා. බුදුන් වහන්සේ ආපසු ඇතුල් වුණා. මෙය කිහිපවරක් සිදු වුණා. නමුත් බුදුන් වහන්සේගේ මුහුණේ ශාන්තිමත් සිනාව මැකුණේ නැහැ. අවසානයේ ආලවක තර්ජනාත්මක හඬකින් පැවසුවා, "ඔබෙන් ප්‍රශ්න අහන්නම්, පිළිතුරු නොදෙන්නේ නම් ඔබව විනාශ කරනවා." බුදුන් වහන්සේ සංසුන්ව පිළිතුරු දුන්නා. ඉවසීම මිනිසාගේ විශාලම බලයයි. ප්‍රඥාව ලෝකයේ විශාලම සම්පතයි. ඒ වචන ගුහාවේ කම්පනය නතර කළා. ආලවකගේ කෝපය සෙමින් නිහතමානීව මෙකුණා. ශාන්තිමත් ආලෝකය ඉදිරියේ බලවත් යක්ෂයා දනගැසුවා.